ළමයි අපි 10 වසර සිලබස් එකේ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ පාඩම් මේකක සියල්ල අවසන් කරලා තියෙනවා සැලසුමකට අනුව. පාඩම් මේකක 3ක් තියෙනවා සිලබස් එකේ 10 වසර. ඒ පාඩම් තුනේම සිද්ධාන්ත කොටස් ඊට පස්සේ අභ්‍යාස ටික වෙනම ක්‍රියාකාරකම් පත්‍රිකා ටිකක් කරලා තියෙනවා. තව ගත්තට පස්සේ හෝම්වර්ක් ටික අවසන් කරලා තියෙනවා. මේ පාඩම් වලට දාලා පාස් පේපර් MCQ ටික සාකච්ඡා කරලා වැඩේ පිළිවෙලට අවසන් කරලා තියෙනවා. ඒ විදිහටම අපිට ඊළඟට තියෙනවා ගිණුම්කරණයේ කොටස පටන් ගන්න. ඒතර ගිණුම්කරණයට තමයි වැඩිම බර තැබීම තියලා තියෙන්නේ. ගිණුම්කරණයට පාඩම් මේක කටක් තියෙනවා ඔබට. මේ පාඩම් මේක අටෙන් පළවෙනි පාඩම තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන ඒකකය. තමයි ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටසට යන්න කලින් අතීතයට ගිහිල්ලා බැලුවොත් අපි ඉගෙන ගත්තා ව්‍යාපාර පදනම කියලා BS වලදී පළවෙනි පාඩම. ව්‍යාපාර පදනම. අපි මේ ව්‍යාපාර පදනම කියන පාඩමේ ඉගෙන ගත්තා ව්‍යාපාර විකාශනය කියන කොටස මුලින්ම ඉගෙන ගත්තේ. අද තියෙන තත්ත්වෙට ව්‍යාපාර ගොඩනැගිලා තියෙන්නේ එකපාර නෙමෙයිනේ. කාලයක් තිස්සේ පියවරෙන් පියවර අධියරෙන් අධියර ඇවිල්ලා තමයි අද තියෙන තත්ත්වෙට ව්‍යාපාර ගොඩනැගිලා තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ මේ සෑම ව්‍යාපාරයකින්ම වෙන්නේ ළමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන එකනේ. ඒකට මුල්ම කාලේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගත්තේ ඍජු නිෂ්පාදනයේ හරහා. නැත්නම් ස්වයං නිෂ්පාදනය කියලා අපි කියනවා. ඉතින් තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ තමා විසින්ම තමයි නිපදවා ගත්තේ. හැබැයි ඔක කරදරයිනේ, අපහසුයිනේ. තමන්ට ඕනි කරන හැමදේම තමන්ම හදාගන්න යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා මිනිස්සු තමන් දක්ෂම දේ විතරක් නිපදවන්න පටන් ගත්තා. අපි ඔකට කියනවා පුද්ගල විශේෂීකරණය කියලා. ඒ පුද්ගල විශේෂීකරණයත් එක්ක අතිරික්ත නිෂ්පාදිත බිහි වුණා. ඒ දැන් එකම දෙයක් නිතර නිතර කරන්න පටන් ගන්නකොට ඒකේ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා නියා. ප්‍රවීණයෙක් බවට පත් වුණාට පස්සේ යාට මුලින් නිෂ්පාදනය කරපු භාණ්ඩ වලට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් පස්සේ. එතකොට අතිරික්ත නිෂ්පාදිත බිහි වෙනවා. Tamanට ඕනි කරන ප්‍රමාණයට වඩා වැඩිපුර. ඒ අතිරික්ත නිෂ්පාදිත ඊළඟට මිනිස්සු අතර හුවමාරු කරගත්තා. ඒකට කියනවා භාණ්ඩ හුවමාරු යුගය. බාටර් සිස්ටම් එක. මම මේ පාඩම නැවත කරනව නෙමෙයි, මේ කොටස නැවත කරනව නෙමෙයි, මම මේ මතක් කිරීමක් විතරයි කරගෙන යන්නේ. අපි මේ කතා කරපු භාණ්ඩ හුවමාරු යුගයත් විවිධ හේතු මත බිඳ වැටුණා. ඊට පස්සේ භාණ්ඩ හුවමාරු අතරට ආවා මුදල්. භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කරගන්නවා වෙනුවට මුදලක් දීලා භාණ්ඩයක් මිලදී ගන්න තැනට මිනිස්සු ආවා. ඒ කියන්නේ ඉස්සෙල්ලම මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගත්තේ තමාම හදපු නිෂ්පාදිත වලින්නේ. ඒතකොට තමන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීමේ අරමුණ තමයි එතන තියෙන්නේ. ඔය මුදල් භාවිතයට පැමිණීමත් එක්ක මිනිස්සු තමන්ට භාණ්ඩ නිෂ්පාදනය කරනවා වෙනුවට සල්ලි උපයන්න, සල්ලි හම්බ කරන්න, ආදායම් උපයීමේ අරමුණින් මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි කියනවා එහෙම නැත්නම් වෙළඳ පොළට භාණ්ඩ සැපයීම අරමුණු කරගෙන මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒකට කියන්නේ වක්‍ර නිෂ්පාදනය කියලා. වක්‍ර නිෂ්පාදනය. ඔය විදිහට අධියර ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා තමයි මේ ව්‍යාපාර කියන එක අද තියෙන තත්වෙට ගොඩනැගිලා තියෙන්නේ. මට ඕනේ උනේ පාඩම නැත්තම් ව්‍යාපාර විකාශනය කියන්න නෙමෙයි. අපිට අද තියෙන්නේ ගිණුම්කරණයනේ. මේ ගිණුම්කරණය කියන විෂයත් එකපාර මතුවෙච්ච දෙයක් නෙමෙයි. ගිණුම්කරණය කියන විෂය බිහි වෙන්නත් ඉතිහාසයක් තියෙනවා. ළමයි අපි ව්‍යාපාර විකාශනය කියන එක ඇතුලේ කතා කළානේ අර මුදල් ඉපැයීමේ අරමුණින් නැත්තම් වෙළඳ පොළට භාණ්ඩ සැපයීමේ අරමුණින් මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගත්තානේ. ඒ කාලෙම තමයි ඔය වෙළඳාම කියන
වෙළඳාම කියන සංකල්පයේ බිහිවීමත් එක්ක ඔය මිනිස්සුන්ට ඒ කාලේ ඉඳපු ව්‍යාපාරිකයන්ට ගැටලුවක් මතුවුණා. ඒ තමයි ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු. දිනදා ගනුදෙනු සිද්ධ වෙනවානේ. භාණ්ඩ විකුණනවා, භාණ්ඩ මිලදී ගන්නවා. ඔය විදිහට ව්‍යාපාරවල දිනදා ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ගනුදෙනු ගිණුම් ගත කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව විධිමත් ක්‍රමවේදයක්, පිළිගත් ක්‍රමවේදයක් ඒ කාලේ තිබුණේ නැහැ. එහෙම නිසි ක්‍රමවේදයක් තිබුණ නැති හන්දා ඒ කාලේ ව්‍යාපාරිකයෝ කලේ Taman දන්න විදිහට ගනුදෙනු සටහන් කළා. ඔය සමහර කඩවල මුදලාලිලත් එහෙමනේ ළමයි අදට. ඒගොල්ලෝ ගිණුම් කරන ඉගෙනගෙන නෙමෙයිනේ ව්‍යාපාර පටන් ගන්නෙ බහුතරයක්. ඒක නිසා මොකද කරන්නේ? Taman දන්න විදිහට ව්‍යාපාරي සිද්ධ වෙන ගනුදෙනු ටික ලියා ගන්නවා. හැබැයි ඒක ගිණුම් කරන ක්‍රමවේද නෙමෙයි ළමයි. පිළිගත්ත ගිණුම් කරන ක්‍රමවේද නෙමෙයි. එහෙම Taman දන්න විදිහට ගනුදෙනු සටහන් කරාට පස්සේ වෙන්නේ ගනුදෙනු හරියට සටහන් වෙන්නේ නැහැ. හරියට සටහන් වෙන්නේ නැත්නම් හරියට ලාභ පාඩු හොයන්න බෑ. ව්‍යාපාරයක ලාභ පාඩු හරියට ගණනය කරගන්න බැරි වෙනවා කියන්නේ ඒ ව්‍යාපාරයට බලපානවා. ව්‍යාපාරේ වර්ධනයේට තම ව්‍යාපාරයේ අනාගතයට ඒක බලපානවා. ඒක නිසා ඔය ගැටලුවට මුහුණ දෙන්න මිනිස්සුන්ට විසඳුමක් ගෙනාව ළමයි ලූකා පැසියෝලි. ලූකා පැසියෝලි කියලා පියතුමෙක් හිඳියා. අන්නේ ලූකා පැසියෝලි කියන පුද්ගලයා අපි පියතුමෙක් වගේ මෙයා ගණිතය පිළිබඳව හසල දැනුමක් තියෙන ගණිතඥයෙක්. එයා විසඳුමක් ගෙනාවා ව්‍යාපාරයක ගනුදෙනුවක් වුණාට පස්සේ ගනුදෙනුව සටහන් කරන්න ඕනි කොහොමද කියලා. අපි ඒ ක්‍රමවේදයට කියනවා ද්විත්ව සටහන් ක්‍රමය. එහෙම නැත්නම් ද්විත්ව සටහන් න්‍යාය කියනවා. අර ගනුදෙනු ටික හරියට සටහන් කරගන්න බැරි වෙලා ඉඳපු ව්‍යාපාරිකයන්ට මේ ද්විත්ව සටහන් න්‍යාය ගෙනාවට පස්සේ උන දේ තමයි ළමයි නිසි ක්‍රමවේදයකට විධිමත් ක්‍රමවේදයකට ගනුදෙනු ටික සටහන් කරන්න පුළුවන්කමක් ලැබුණා. මේ ලූකා පැසියෝලි කියන ගණිතඥයා මේ ද්විත්ව සටහන් ක්‍රමය හඳුන්වා දීලා කිව්වේ ළමයි මේක අපිට ඉගෙන ගන්න තියෙනවා ගිණුම් කරන සමීකරණයේ පාඩමට පස්සේ මේ ද්විත්ව සටහන් න්‍යාය ගෙනහැල්ලා එයා කිව්වේ ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනිම ගනුදෙනුවකට ස්වරූප දෙකක් තියෙනවා කියලා කිව්වා. ඒකනේ ළමයි ද්විත්ව කියලා කියන්නේ. ඩබල් එන්ට්‍රි සිස්ටම්. ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනිම ගනුදෙනුවකට ස්වරූප දෙකක් තියෙනවා කියලා කිව්වා. දැන් ඔයා ව්‍යාපාරයක අයිතිකාරයෙක්. මොන නැත්තම් සිල්ලර කඩේක අයිතිකාරයෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ කඩේට දවස ගානේ මිනිස්සු වෙනවා බඩු ගන්න. ඔන්න එක ගනුදෙනුකාරයෙක් ඇවිල්ලා ඉල්ලනවා ඔයාගෙන් මුදලාලි මට හාල් කිලෝ 5ක් දෙන්න කියලා. ඔයා කරන්නේ ඔයාගේ කඩේ තියෙන හාල් කිලෝ ටික එයාට දීලා හාල් කිලෝ 5ක් එයාට දීලා එයාගෙන් ඒ හාල් කිලෝ 5ට අදාළව සල්ලි ගන්නවා. දැන් එතන සිද්ධ වෙන ගනුදෙනුව මොකද උනේ? ඔයාගේ කඩේ බඩු අඩු වෙනවා. හාල් විකුණද්දි හාල් අඩු වෙනවනේ. ඔයාගේ කඩේ තියෙන සල්ලි වැඩි වෙනවා. එයා සල්ලි දෙද්දි සල්ලි වැඩි වෙනවා. ස්වරූප දෙකක්නේ. කඩේ බඩු අඩු වුණා, සල්ලි වැඩි වුණා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා තව මොනවා හරි ඉල්ලනවා. බිස්කට් පැකට් එකක් ඉල්ලනවා. ඔයා බිස්කට් පැකට් එක දීලා එයාගෙන් සල්ලි ගන්නවා. කඩේ තියෙන බිස්කට් අඩු වෙනවා. කඩේ තියෙන සල්ලි වැඩි වෙනවා. ස්වරූප දෙකක් තියෙනවා. දැන් ඕකේ ද්විත්ව සටහන් වලදී තව පොඩි කතා ටිකක් තියෙනවා. ඒ ටික මෙතෙන්දි කතා කරගන්න ඕනේ නෑනේ. ද්විත්ව සටහන් න්‍යාය නෙමෙයි අපි පාඩම කරන්නේ. ගිණුම් කරන්නේ හැඳින්වීමනේ. මේ පොඩි අදහසක් ගන්න විතරයි ද්විත්ව සටහන්
කියන උගන්වන්නේ. එතකොට හැම ගනුදෙනුවකටම ස්වරූප දෙකක් තියෙනවා. ණයක් ගත්තොත් ණය විදියට හම්බෙන්නේ ළමයි සල්ලිනේ. සල්ලි වැඩි වෙනවා ණය වැඩි වෙනවා. ණයක් ගෙව්වා ණය අඩු වෙනවා සල්ලි අඩු වෙනවා. අන්න ඒ වගේ ඕනිම ගනුදෙනුවකට ස්වරූප දෙකක් තියෙනවා කියලා මෙයා කිව්වා. ඒකෙන් එක ස්වරූපයක් හර ලෙසත් අනිත් ස්වරූපය බැර ලෙසත් සටහන් කරන ක්‍රමවේදයට තමයි ළමයි අපි දිස් සටහන් න්‍යාය කියලා කියන්නේ. හරිද? ඒ තව මං කිව්වා තව කතා ටිකක් තියෙනවා අපිට මේ ඉගෙන ගන්න. ඒක අපි පාඩමට ගියාට පස්සේ කතා කරමු. අර අපි කියන්නේ අඩු වෙනවා වැඩි වෙනවා කියලා. භාණ්ඩ ගන්නකොට නැත්නම් භාණ්ඩ විකුණනකොට භාණ්ඩ අඩු වෙනවා සල්ලි වැඩි වෙනවා. ව්‍යාපාරයට භාණ්ඩ මිලදී ගත්තොත් එන්නේ භාණ්ඩ වැඩි වෙනවා සල්ලි අඩු වෙනවා. ණයක් ගත්තොත් ණය වැඩි වෙනවා සල්ලි වැඩි වෙනවා. අර වැඩි වෙනවා අඩු වෙනවා කියන වචන භාවිතා කරන්නේ නැතුව මොන වචනද භාවිතා කරන්නේ? හරබර කියන වචන පාවිච්චි වෙනවා දිස් සටහන් න්‍යායේදී. ඔය දිස් සටහන් න්‍යාය හොයාගත්තට පස්සේ ළමයි අර හරියට ගනුදෙනු ටික සටහන් කරගන්න බැරිව ඉඳපු ව්‍යාපාරිකයන්ට විධිමත් ක්‍රමවේදයකට ගනුදෙනු ටික සටහන් කරගන්න පුළුවන් වුණා. විධිමත් ක්‍රමවේදයකට ගනුදෙනු ටික සටහන් කරගත්තට පස්සේ නැත්නම් හරියට ගනුදෙනු ටික සටහන් කරගත්තට පස්සේ හරියට ලාභ පාඩු හොයන්න පුළුවන්. ඒක නිසා අර අක්‍රමවත්ව පැවතිච්ච ගිණුම්කරණය නැත්නම් අක්‍රමවත්ව පැවතිච්ච ව්‍යාපාරික ගනුදෙනු සටහන් කිරිල්ල පිළිවෙලක් තිබුණේ නැහැනේ. තමන් කැමති විදිහකටනේ ගනුදෙනු සටහන් කරේ. අර සාමාන්‍ය අර මං කිව්ව මුදලාලිලා කරනවා වගේ සමහරු මතක තියාගෙන ඉන්නවා. ගනුදෙනුවක් වුණාට පස්සේ. එහෙම නැත්නම් මේසේ උඩ තියෙන කොල කෑල්ලක ලියා ගන්නවා. එහෙම නැත්නම් ඔක්කොම ගනුදෙනුට එකම පොතක ලියනවා. ණය වෙන ගනුදෙනුත් ලියනවා. ඊට පස්සේ මුදලට විකුණන ගනුදෙනුත් ලියනවා. හැම එකම එකම පොතේ ලියනවා. ඒව අපිලිවෙලයි ළමයි. අපිලිවෙලට ගිණුම්කරණය කළොත් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා මේ අපිලිවෙලට පැවතිච්ච අක්‍රමවත්ව පැවතිච්ච ගිණුම් කටයුතු මේ ලූකා පැසියෝල කියන පියතුමා ඩබල් එන්ට්‍රි සිස්ටම් එක ගෙනහලා නැත්නම් දිත්ත සටහන් න්‍යාය කියන ක්‍රමවේදය ගෙනහලා විධිමත් කළා. මෙයා මේ දිත්ත සටහන් න්‍යාය හොයාගත්ත නිසා තමයි ළමයි අපි අද ගිණුම්කරණය කියලා විෂයක් ඉගෙන ගන්නෙ. මම ඔයාලට ගිණුම්කරණය කියලා විෂයක් උගන්වන්නේ. හරිද? කියන්නේ ගිණුම්කරණය කියන එක බිහි වෙන්නේ නැත්නම් විධිමත් ගිණුම්කරණය කියන එක බිහි වෙන්නේ මේ ගණිතඥයා විසින් මේ දිත් සටහන් න්‍යාය හොයාගත්තට පස්සේ. මේක වෙන්නේ ළමයි ක්‍රිස්තු වර්ෂ 1494 දී ක්‍රිස්තු වර්ෂ 1494 මේ කාලෙදි තමයි මේ පියතුමා විසින් පොතක් ලියනවා. ඒ පොතේ තමයි ළමයි මෙයා මේ දිස් සටහන් න්‍යාය කියන එක ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මෙයා පොත් තැබීම කියලා ක්‍රමවේදයකුත් මේ පොතේ ලියනවා. ඔය පොත් තැබීම කියලා කියන්නේ ළමයි අපිට ඉගෙන ගන්න තියෙනවා මූලික සටහන් පොත් කියලා පාඩමක්. ඒක තමයි ඔය පොත් තැබීම කියලා කියන්නේ. ඒ ඔක්කොම ඔලුවට දාගන්න ඕනේ නැහැ. දැනට අපි අර ගිණුම්කරණය බිහි වෙච්ච විදිහ ගැනනේ කතා කරින්නේ. ඒකට මේ ටික ඇති. හරිනේ. එහෙනම් එයා මේ ක්‍රමවේදය හොයාගත්ත හින්දා තමයි අවිධිමත්ව පැවතිච්ච ගිණුම්කරණ කටයුතු විධිමත් වුනේ. ඒ විධිමත් ගිණුම්කරණයේ ලෝකෙට බිහි කරන්න දායක වෙච්ච පුද්ගලයා නිසා අපි ලූකා පැසියෝල කියන ගණිතඥයා නැත්තම් පියතුමාව හඳුන්වනවා ගිණුම්කරණ විෂයේ පියා නැත්තම් ගිණුම්කරණයේ පියා විදිහට හඳුන්වනවා. ඔය විදිහට තමයි ගිණුම්කරණය කියන එක බිහි වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. ඔක තමයි ගිණුම්කරණ ඉතිහාසය කියලා කියන්නේ. සරල පැහැදිලි කිරීමක් කළේ. දැන් මම මේකේ ගොඩක් විස්තර කිව්වනේ. හැබැයි ඔය විස්තර එකක්වත් විභාගෙදී අහන්නේ නැහැ. එහෙනම් මොකටද ඉගෙනුවේ? ඉගෙනුවේ ළමයි ඔයා විෂයක් ඉගෙන ගන්නකොට ඒකේ
නැත්නම් ඒ විෂය බිහි වෙච්ච විදිහ පිළිබඳව ගොඩනැගිච්ච විදිහ පිළිබඳව අදහසක් තියෙන්න ඕනිනේ. ගිණුම්කරණයක බිහි කියන විෂය බිහි වුණේ මේ විදිහට කියලා. එහෙම නැතුව විභාගෙදී අහන්නේ නැහැ ගිණුම්කරණයේ ඉතිහාසයේ යන මෙයින් වචන 300කට රචනයක් ලියන්න. ඒ වගේ ප්‍රශ්න ගිණුම්කරණය අහන්නේ නැහැ ළමයි. මේක තියෙන්නේ accounts කරන්න විතරයි. ගණන් හදන්න. ඒක නිසා මේ ටික මම ටියුට් එකට දාලා තියෙන්නේ ඔයාට ගිණුම්කරණයේ බිහි වෙච්ච විදිහ පිළිබඳව අදහසක් ගන්න. හරිනේ? දැන් අපෙන් ඇහුවොත් කවුරු හරි ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ගිණුම්කරණය බිහි වෙච්ච හැටි කියලා වැඩක් නැහැ. ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? මේකට නිර්වචනයක් දෙන්න කියලා කිව්වොත් අපි මොකද්ද දෙන නිර්වචනය? දැන් අපි ඉන්ටර්නෙට් එකේ හරි එහෙම නැත්නම් පොතක හරි බැලුවොත් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා එක එක නිර්වචන තියෙනවා එක එක පුද්ගලයෝ ඉදිරිපත් කරපො. ඒ හැම නිර්වචනයක්ම හරි ළමයි. දැන් මම ඇහුවොත් ඔයාගෙන ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාටත් අදහසක් තියෙනවා දැන් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. සර් ගිණුම්කරණය කියලා කියන්නේ ගනුදෙනු සටහන් කරන එක. එහෙම නැත්නම් ගිණුම්කරණය කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශ හදන එක. නැත්නම් ගිණුම්කරණය කියලා කියන්නේ ලාභ පාඩු හොයන එක. එහෙම නැත්නම් ගිණුම්කරණය කියලා කියන්නේ තොරතුරු සපයන එක. ඔයාගේ විවිධ අදහස් ඕගොල්ලන්ටත් තියෙනවා. හැබැයි ඒ හැම අදහසක්ම එකතු කරගෙන අපිට විභාගයට ලියන්න නිර්වචනයක් එපේ. ගිණුම්කරණය කියන්නේ මේකයි කියලා. ඒක නිසා ගිණුම්කරණය කියන එකට අපිට පොදු නිර්වචනයක් හදාගමු. ගිණුම්කරණය කියන්නේ මේකයි කියලා. තමයි ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වෙනවා. මම මේක කරුණු තුනක් විදිහට පෙන්නන්නම්. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වෙනවා. අපි ඔක එකින් එක ලියා ගමුකෝ. පළවෙනි එක ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්. මේක මෙතෙන් දිගවන්නපු එකක් නෙමෙයි දෙවනි පාඩමෙත් ඉගෙනනවා පළවෙනි පාඩමෙත් කියනවා. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ ළමයි කවුද? ඇල්මැති පාර්ශව. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ ඇල්මැති පාර්ශව. උනන්දුවක් දක්වන අය. උදාහරණ අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, ඊට පස්සේ රජය, මහජනතාව, ඊට පස්සේ ණය දෙන මූල්‍ය ආයතන, ඊට පස්සේ තව ගත්තොත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ, සැපයුම් කරුවෝ, තරඟකරුවෝ, ගනුදෙනුකරුවෝ ඔය හැම කෙනාම අයිති වෙන්නේ ඇල්මැති පාර්ශව වලට. එතකොට මේක හරිනේ. පළවෙනි එක හරි. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ ඇල්මැති පාර්ශව. ඊළඟ එක තීරණ ගැනීම සඳහා අවශ්‍ය. ඕකත් මම කියා දීලා තියෙනවා පාඩමේ. ඔය ඇල්මැති පාර්ශවය නැත්නම් ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාර දිහා බලලා තීරණ ගන්නවා. දැන් උදාහරණ කිහිපයක් ගන්නකො.
එක්කෙනෙක් ගමු අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරය දිහා බලලා නැත්නම් ව්‍යාපාරේ තොරතුරු දිහා බලලා තීරණ ගන්නවා. එයා යොදවපු මුදල් වලට මොකද්ද උනේ? ව්‍යාපාරය කළා ව්‍යාපාරය එයාට ලාභ උපයලා දීලා තියෙනවද? නැත්නම් එයා දාපු සල්ලි වලට හරියන්න එයාට ව්‍යාපාරයේ ලාභ උපයලා දීලා තියෙනවද? ව්‍යාපාරේ අනාගත වර්ධනය කොහොම වෙයිද? අලුත් ශාඛාවක් දාන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ බිස්නස් එක තියාගෙන තව අලුත් බිස්නස් එකකට යන්න පුළුවන් වෙයිද? ඒ වගේ තීරණ ගන්නවා ළමයි ව්‍යාපාරේ තොරතුරු දිහා බලලා. ඊට පස්සේ ගත්තොත් සේවකයොත් ව්‍යාපාරේ තොරතුරු දිහා බලලා තීරණ ගන්නවා. මගේ වැටුප වැඩි වෙයිද? එහෙම නැත්නම් ව්‍යාපාරය මට සාධාරණ වැටුපක් ගෙවනවද? මට ප්‍රොමෝෂන් එකක් හම්බෙයිද ඉස්සරහට උසස් වීමක් හම්බෙයිද? ඒ වගේ තීරණ ගන්නවා ළමයි. ඊට පස්සේ ණය දෙන ආයතන ඒගොල්ලොත් ව්‍යාපාර තොරතුරු දිහා බලලා තීරණ ගන්නවා. ව්‍යාපාරයට ණයක් දුන්නොත් ඒක ආපහු අය කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ව්‍යාපාරයට දෙන ණයවලට පොලි අය කරගන්න පුළුවන් වෙයිද? මෙයා දිගටම අපෙන් ණය ගයිද? ඒ වගේ තීරණ ගන්නවා. ඊට පස්සේ තරංකරුවෝ කියලා කියන්නේ ළමයි එක සමාන ව්‍යාපාර කටයුතු කරන අයනේ. ඒගොල්ලොත් එහෙමයි. මගේ ව්‍යාපාරයට වඩා මේ ව්‍යාපාරේ දියුණුයිද? එයාලා උපක්‍රම භාවිතා කරනවා නම් ඒ මොනවද? නැත්තම් ප්‍රචාරණ කටයුතු වලට එයාලා භාවිතා කරන උපක්‍රම මොනවද? එයාලා භාණ්ඩ විකුණන්න ගන්න උපක්‍රම මොනවද? ඒ වගේ දේවල් බලනවා. ව්‍යාපාරයේ තොරතුරු දිහා බලලා තමයි ඔය හැම දෙයක්ම ගන්න. නම් මේ ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරයේ තියෙන තොරතුරු දිහා බලලා තීරණ ගන්නවා. ඒගොල්ලන්ට ඕනි කරන තීරණ ඒගොල්ලෝ ව්‍යාපාරයේ තොරතුරු දිහා බලලා ගන්නවා. එහෙනම් ඒ තොරතුරු මොනවද? තොරතුරු තමයි ළමයි ආර්ථික තොරතුරු. ගිණුම්කරණයකින් සපයන්නේ ආර්ථිකමය තොරතුරු විතරයි. දැනට මතක තියාගන්න ආර්ථිකමය තොරතුරු කියලා කියන්නේ රුපියල් වලින් නැත්තම් මුදල්මය අගයකින් කියන්න පුළුවන් තොරතුරු. වටිනාකමක් කියන්න පුළුවන් තොරතුරු රුපියල් වලින් ලංකාවේ නම් නේ. අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ විකුණුම් ලක්ෂ 10යි. නැත්තම් ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 2යි. ව්‍යාපාරයේ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 20යි. ව්‍යාපාරයේ පරිගණකවල වටිනාකම ලක්ෂ 8යි. ව්‍යාපාරයේ මුදල් ශේෂය රුපියල් 20000යි. ව්‍යාපාරයේ බැංකු ශේෂය රුපියල් 50000යි. ව්‍යාපාරයේ බැංකු ණය රුපියල් ලක්ෂ 5යි. අන්න ඒ වගේ මුදලින් කියන්න පුළුවන් තොරතුරු තියෙනවනේ. ඒව තමයි ආර්ථික තොරතුරු කියලා කියන්නේ. මූල්‍යමය තොරතුරු. ඒව තමයි ගිණුම්කරණය මගින් ඉදිරිපත් කරන්නේ. එතකොට ගිණුම්කරණය මගින් මුදල්මය නොවන තොරතුරු ඉදිරිපත් කරන්නෙම නැද්ද? නෑ ළමයි. ගිණුම්කරණය බෙදෙනවා කොටස් දෙකකට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා. හරි. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා. මේ මූල්‍ය ගිණුම්කරණය ඇතුළේදී ළමයි මුදලින් මනින්න පුළුවන් තොරතුරු විතරයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අපි මුළු සිලබස් එක පුරාවටම ඉගෙන ගන්නේ ගිණුම්කරණය කියලා මූල්‍ය ගිණුම්කරණය. සැබෑම ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය තමයි ළමයි. මොකද ගිණුම්කරණය මගින් තොරතුරු සැපීමක් නෙවෙන්නේ. කළමනාකරණ ගිණුම්කරණය කියලා එකකුත් තියෙනවා. ඒ කළමනාකරණ ගිණුම්කරණය ඇතුලේ මුදලින් මනින්න පුළුවන් තොරතුරුත් ඉදිරිපත් කරනවා. මුදලින් මනින්න බැරි තොරතුරුත් ඉදිරිපත් කරනවා. ඒක වැදගත් වෙන්නේ කළමනාකරුවන්ට විතරයි. නැත්තම් අයිතිකරුවන්ට කළමනාකරුවන්ට විධායක මට්ටමේ ඉන්න අයට විතරයි. ව්‍යාපාරය ඇතුලේ ඉන්න ප්‍රධාන
කළමනාකරුවන්ට විතරයි ඒක වැදගත් වෙන්නේ. දැන් මේකෙදි තොරතුරු සපයන්නේ සියලු මැල්මැති පාර්ශවයන්ටනේ. සියලු මැල්මැති පාර්ශවයන්ට සපයන තොරතුරු තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය ඇතුළේ. කළමනාකරුවන්ට වැදගත් දේවල් නැත්නම් කළමනාකරුවන්ට ඕනි කරන තොරතුරු හදාගන්න ව්‍යාපාරය ගැන ඒකට වෙනම ගිණුම්කරණයක් තියෙනවා කළමනාකරණ ගිණුම්කරණය. හැබැයි අපි ඉගෙන ගන්නේ මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය ඇතුළේදී සපයන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන්නේ මුදලින් මනින්න පුළුවන් තොරතුරු විතරයි. හරි. මේක අමතක කරන්න. කළමනාකරණ ගිණුම්කරණය අපිට ඉගෙන ගන්න නෑනේ. හරි. ඒක නිසා ගිණුම්කරණය මගින් ඉදිරිපත් කරන්නේ මුදලින් මනින්න පුළුවන්. මුදල් මේ වටිනාකමක් කියන්න පුළුවන් ගනුදෙනු විතරයි කියන එක මතක තියාගන්න. හරිනේ. මුල්‍ය තොරතුරු. සැපයීම නෙමේ තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. එක ක්‍රියාවක් නෙමෙයි ළමයි මේකේ කාර්යයන් කිහිපයක් තියෙනවා. ඔය කාර්යයන් ටික තමයි අපි 11 වසර ඉවර වෙනකම්ම ඉගෙන ගන්න තියෙන්නේ. අපිට ගිණුම්කරණය ඇතුළේ ඉගෙන ගන්න තියෙන ඔය ක්‍රියාවලියම තමයි. ඒකට අපිට O level මට්ටමේදී ඔය ක්‍රියාවලිය නිකන් අර අතපත කාගෙන යන වගේ වැඩක් වෙන්නේ. ගැඹුරටම සාකච්ඡා වෙන්නේ අර පොඩි සිද්ධාන්ත ටිකක් තියෙන්නේ. ඒක උසස් පෙළට යනකොට ඊට වඩා වැඩි වෙනවා. උසස් අධ්‍යාපනයට යනකොට ඊට වඩා වැඩි වෙනවා. ගැඹුරට කතා කරනවා. හරිනේ. ඔන්නේ ක්‍රියාවලිය තමයි අපිට ගිණුම්කරණය ඇතුළේ ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් දැන් ලියා ගත්තනේ මේ ටික. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ ඇල්මැති පාර්ශව. ඒ ඇල්මැති පාර්ශව ව්‍යාපාරේ තොරතුරු දිහා බලලා තීරණ ගන්නවා. ඒගොල්ලන්ට ඕනි කරන තීරණ ඒගොල්ලෝ ගන්නවා. ඒ තීරණ ගන්නේ ආර්ථික තොරතුරු දිහා බලලා, මූල්‍යමය තොරතුරු දිහා බලලා. මුදලින් මනින්න බැරි ගනුදෙනු ගිණුම්කරණය ඇතුළේ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ තොරතුරු සපයන ක්‍රියාවලියට තමයි අපි ගිණුම්කරණය කියලා කියන්නේ. ඔක තමයි එහෙනම් ගිණුම්කරණය ගැන අපිට දෙන්න පුළුවන් නිර්වචනය. පොතේත් ටියුට් එකේ නිර්වචන තියෙනවා, අච්චු පොතේත් නිර්වචන තියෙනවා. ඔයාලට මේක තමයි පාඩම් කරගන්න තියෙන්නේ. එහෙනම් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් විභාගෙදී ලියන්න තියෙන්නේ මේ. හරිනේ. තව එක එක නිර්වචන තියෙනවා. ඒවා ඔක්කොම හරි. හැබැයි අපි විභාගෙට ලියා ගන්න එකක් මතක තියාගන්න ඕනේ, පාඩම් කරගන්න ඕනේ. හරි. එහෙනම් ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය.